හෙලෝ කට්ටිය කොහොමද ඉතින් ඔයාලට මගේ channel එකට ඔයාලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අශී vlogs channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ English O level English paper එකේ එන 14 වෙනි ප්‍රශ්නේ කොහොමද ලියන්නේ කියලා. ටෙස්ට් 14 14 වෙනි ප්‍රශ්නෙට ඔයාලට එන්නේ බාර් chart එකක් හරි ලෙටර් එකක් හරි ලියන්න. පයි chart එකක් එන්නත් පුළුවන්. ඉතින් මම ඒකේ බාර් chart එක ලියන්නේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක කතා කරන්න අද ආවේ. ඉතින් අපි එහෙනම් බලමු බාර් chart එක ලේසියෙන්ම ලියන්නේ කොහොමද කියලා. මේ බාර් chart එක බලන්නකෝ ඔයාලා. මේ බාර් chart එක තමයි මම ඔයාලත් එක්ක විස්තර කරන්න යන්නේ, describe කරන්න යන්නේ. ඉතින් ඔයාලට 14 වෙනි ප්‍රශ්නෙට තමයි මේ බාර් chart එකේ එන්නේ. බාර් chart එකක් එන්නත් පුළුවන්, පයි chart එකක් එන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ලියුමක් හරි බාර් chart එකක් හරි තමයි ඒ ප්‍රශ්නේදී ලියන්න තියෙන්නේ. ඉතින් මම නම් හිතන්නේ බාර් chart එක ලියන එක ලේසි කියලා. ඒක අපිට කටපාඩම් කරගෙන වුණත් ගිහිල්ලා ඒකේ විදිහට බලලා ලියා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ප්‍රශ්නෙට ලකුණු 10ක් හම්බෙනවා. ඒ ලකුණු 10න් උපරිම ලකුණු ගන්න අපි try කරන්න ඕනේ. මේක බාර් chart එක ලියන්න ඇත්තටම ලේසි. අපි එහෙනම් ලේසියෙන්ම බාර් chart එක ලියමු. මේ ප්‍රශ්නේ බලන්නකෝ. The following bar chart shows the different places that grade 11 students of Nilwala Central College like to visit. Write the description about it. මේකෙන් කියන්නේ පහත සඳහන් බාර් chart එක පෙන්눔 කරනවා, ප්‍රස්ථාරය පෙන්눔 කරනවා, විවිධ ස්ථාන 11 ශ්‍රේණියේ සිසුන් නිල්වලා සෙන්ට්‍රල් කොලෙජ් එකේ 11 ශ්‍රේණියේ සිසුන් විසිට් කරන්න, කියන්නේ සංචාරය කරන්න, බලන්න ගියපු තැන්, බලන්න යන්න කැමති තැන් තමයි මේ බාර් chart එකෙන් පෙන්눔 කරන්නේ. Write a description about it. ඒක ගැන විස්තරයක් ලියන්න තමයි තියෙන්නේ. Use about 100 words. වචන 100ක description එකක් තමයි ලියන්න ඕනේ. The following words and phrases given in the box may help you. පහත වචන ඔයාලට උදව්වක් වෙනවලු මේක ලියන්න. ඉතින් මේ පහත වචන phrases ටික අපි දාන්න ඕනි අපි ලියන description එකට. ඒව දානවට ලකුණු හම්බෙනවා අපිට. ඒක නිසා අපි ඒ වචන ටික හරියට දාන්න ඕන. ඒවට අපි keywords කියලා කියනවා. ඒවා අපි දාන එක හොඳයි. දාන්නම ඕන අනිවාර්යෙන්. ඒ වචන ටික දාන්න ඕනේ. ඉතින් අපි බාර් chart එක ලියන්න පටන් ගන්න කලින් මුලින් අපි බලන්න ඕන බාර් chart එක දිහා. ඔයාලා බාර් chart එක විස්තර කරද්දී පළවෙනියටම ලියන්න පුළුවන් ලේසියෙන්ම ඔයාලට පළවෙනි වාක්‍ය විදිහට ඔයාලගේ බාර් chart එක දෙන ප්‍රශ්නේ උඩ තියෙනවා ලියන්න පළවෙනි වාක්‍ය ලියන්න විදිහ. කියන්නේ the following bar chart shows කියලා තියෙනවා. ඉතින් අපි ඒකෙදි following දාන්නේ නැතුව අපිට පුළුවන් මෙතන following දාන්නේ නැතුව අපිට මේක වෙනස් කරලා above කියලා මෙතනට දාලා මෙතන following කියන්නේ පහත bar chart එක. ඒ කියන්නේ ප්‍රශ්නෙට පහළින්නේ bar chart එක තියෙන්නේ. ඒක නිසා තමයි following කියලා දාලා තිබ්බේ. දැන් අපි ලියනකොට ලියන්න ඕන ඉහත bar chart එක. අපි ලියන්නේ bar chart එකට පහළින්නේ. එතකොට අපි ලියන එකට උඩින් තමයි bar chart එක පෙන්눔 කරන්නේ. එතකොට අපි ලියන්න ඕන the above, the
above bar chart shows the different places. මේ වාක්‍ය එහෙමම ලියන්න පුළුවන්. අතන විතරයි ඔයාලට වෙනස් කරන්න තියෙන්නේ. following වලට above දාලා මේ ටික එහෙමම ලියන්න පුළුවන් මෙන්න මෙතනට වෙනකම්. right කියන තැනට වෙනකම් ඔයාලට ලියන්න පුළුවන් මේ visit කියලා තියෙන තැනට. ඉතින් ඒ පළවෙනි වාක්‍ය ඔයාලට ලේසියෙන්ම ලියන්න පුළුවන්. අපි එහෙනම් පළවෙනි වාක්‍ය ලියමු. දී අපි ඇයි මේකට දී කියන්නේ? දී කියන්නේ above කියන එකේ ඒ vowel sound එකක්නේ. එතකොට දී කියලා තමයි අපි ද pronounce කරන්නේ. the above bar chart or bar graph කියන්නත් පුළුවන්. bar graph shows මෙතන දැන් ඔයාලට ලේසියෙන්ම ලියන්න පුළුවන් shows කියලා. නමුත් මෙතෙන්ට ඔයාලට ලස්සන වචන දාන්න පුළුවන්. මෙතෙන්ට ඔයාලට දාන්න පුළුවන් depicts කියලා දාන්න පුළුවන්. depicts කියන්නේ පෙන්눔 කරනවා. එතකොට තව දාන්න පුළුවන් represents තව දාන්න පුළුවන් indicates මේ වචන ඔක්කොම ඔයාලට මේ shows වෙනුවට දාන්න පුළුවන්. ඉතින් මං කියන්නේ නෑ ඔයාලට showsම දාන්න කියලා. ඔයාලට මේ වචන අමතක වුණොත් shows දාලා ලියන්න. නැත්නම් ඔයාලා මේ වචන ලස්සන වචන දාන්න. ලස්සන වචන දැම්මම බලන සර්ට මිස්ටර් ගොඩක් ආස හිතෙනවා පේපරේ බලද්දි. ඇත්තටම ඒ වචන දැම්මම ඔයාලගේ උත්තර පත්‍රය යුනික් එකක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා ලියන එක එතකොට වෙන කෙනෙක් ලියන්නේ නැහනේ. එතකොට ඒක ඔයාලට වැදගත් කමක් වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ වෙනස් වචන දාන්න. මේ shows වෙනුවට ඔයාලට indicates දාන්න පුළුවන්, depicts දාන්න පුළුවන්, represents දාන්න පුළුවන්. the above bar chart නැත්නම් graph shows වෙනුවට depicts, indicates, මේ උඩ වාක්‍ය සම්පූර්ණයෙන්ම අපි ලියනවා the different places that grade 11 students of the different places that grade 11 students of Nilwala Central College like to visit. ඔන්න ඉතින් අපේ bar graph description එකේ first sentence එක ලියලා ඉවරයි. the above bar chart shows නැත්නම් indicates, depicts, represents the different places that grade 11 students of Nilwala Central College like to visit. ඉහත bar chart එක අපිට පෙන්නනවා නිල්වලා සෙන්ට්‍රල් කොලෙජ් එකේ 11 වසරේ ළමයි විසිට් කරන්න බලන්න යන්න සංචාරය කරන්න කැමති ස්ථාන පිළිබඳව ඉහත ප්‍රස්තාරයෙන් පෙන්නනවා. ඉතින්
ඔන්න ඉතින් පළවෙනි වාක්‍ය ලිව්වා. අපි දැන් දෙවනි වාක්‍යයට යමු. දෙවනි වාක්‍යේදී ඔයාලා ලියන්න ඕන දැන් මේ බාර් chart එක ලියද්දී description එකේ මේක අපි දැන් කොටස් 3කට බෙදාගෙන තමයි මේ description එක ලියන්න ඕනි. first එක introduction විදිහට, second එක analysis එක අන්තර්ගතයක්, analyze එකක්, බාර් chart එක ගැන සංසන්දනයක්, ඒ විදිහට තමයි second paragraph එක විදිහට ලියන්න ඕනි. third එක විදිහට conclusion එකක් අපි ලියන්න ඕනි. ඒ විදිහට තමයි 3කට තමයි මේක ලියන්න ඕන. එතකොට අපි දැන් පළවෙනි වාක්‍ය ලිව්වා introduction එකේ. ඊළඟට second වාක්‍ය විදිහට ඔයාලා මේ access දෙක ලියන්න ඕනි. දැන් අපි ගණන් වලදී නම් දන්නවා මේක x අක්ෂය, මේක y අක්ෂය කියලා. හැබැයි ඉංග්‍රීසි වලදී ඒකට අපි නමක් කියනවා. මේ x අක්ෂයට කියන නමකුත් තියෙනවා, y අක්ෂයට කියන නමකුත් තියෙනවා. මොකක්ද මේ x අක්ෂයට කියන නමයි y අක්ෂයට කියන නමයි? ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒත් සමහරුන්ට මේක පටලැවෙනවත් ඇති. මම ඔයාලට ඒකට ලේසි ක්‍රමයක් කියන්නම්. මේ දැන් y අක්ෂනේ දැන් අපි ගණන් වලදී තමයි ඒක y අක්ෂය කියලා කියන්නේ. මේ y අක්ෂයට අපි කියන්නේ vertical axis. ඔයාලට ඒක මතක තියාගන්න ලේසි. සිරස්නේ, සිරස් අක්ෂයේ y අක්ෂය. y කියද්දී vertical axis. vertical y එක vertical. ඒක කියන්නේ ශබ්ද දෙකම එකයිනේ, y axis vertical axis. ගණන් වලදී y අක්ෂය ඉංග්‍රීසිදී vertical y vertical. එතකොට මේ පැත්තට x axis නේ. x අක්ෂයනේ මැත්ස් වලදී තියෙන්නේ ගණන් වලදී. ඒකට අපි කියන්නේ horizontal කියලා තමයි ඒකට අපි කියන්නේ. horizontal axis, vertical axis. y අක්ෂය vertical. එතකොට ඉතුරු අක්ෂය horizontal. ඔයාලට vertical එක දැන් මතක තියාගත්තම y අක්ෂය vertical කියලා මතක තියාගත්තම අනිත් එක horizontal කියලා මතක හිටිනවා. ඉතින් අපි ලියමු එහෙනම් ඊළඟ එක. අපි ඒකට ක්‍රම දෙකකට ලියන්න පුළුවන් එක. දැන් vertical axis එකෙන් අපිට පෙන්නන්නේ number of students. එතකොට horizontal axis එකෙන් අපිට පෙන්නන්නේ places. මෙයාලා විසිට් කරන කැමති places. එතකොට අපි ඒක ලියන්න පුළුවන්. අපිට මේක දෙකම join කරලා ලියන්නත් පුළුවන්. දෙක වෙන වෙනම ලියන්නත් පුළුවන්. අපි දෙකම join කරලා ලියලා බලමුකෝ. join කරලා ලියනකොට ලියන්නේ the vertical and කියලා දාලා horizontal එකත් අපි ඒකට join කරනවා. and the horizontal වලට spellings ඔයාලා මතක තියාගන්න. vertical වලට spellings ඔයාලා මතක තියාගන්න ඕන. the vertical and the horizontal axis කියන්න බෑ. එතකොට අපි දැන් මේ දෙකම එකට ලියද්දී axis the vertical and the horizontal axis. ඒ කියන්නේ මේ අක්ෂ දෙකමනේ. එතකොට අපි axis කියලා තමයි දාන්නේ. axis කියලා දාන්න බෑ. axis කියලා ඔයාලට දාන්න පුළුවන් මෙහෙම ලියද්දී. ඔයාලට ඕන කෙනෙක්ට ඕනේ නම් ඔයාලට මෙහෙම ලියන්නත් පුළුවන්. the vertical axis and the horizontal axis කියලා ලියන්නත් පුළුවන්.
මෙහෙම ලියද්දි පහසුයි එකපාරටම ඔයාලට the vertical and the horizontal axis අපි පෙන්නුම් කරනවා. represent දානවා අපි එතනට. represent කියලා මතක තියාගන්න. ඒක හොඳයි. shows දාන්න එපා. හැම එකටම shows දැම්මම කැතයිනේ. ඉතින් එකම වචනේ දානවට වැඩිය මේ වගේ වෙනස් වචන දාන එක හොඳයි. represent වෙන්න ඕනේ. represents කියන්න බෑ. represent t විතරයි. represent මෙතන දෙකක් තියෙන නිසා තමයි අපි represent කියලා දාන්නේ. represent එතකොට අපි ඉස්සෙල්ලම ලියන්න ඕනේ vertical එකෙන් represent කරන එක තමයි ඉස්සෙල්ලම ලියන්න ඕන. මොකද අපි ඉස්සෙල්ලම ලිව්වේ vertical axis එක. vertical එක. ඒක නිසා ඉස්සෙල්ලම ලියන්න ඕන vertical axis එකෙන් represent කරන්නේ මොකක්ද? number of students. represent number of students. number of students. ඊළඟට students and places horizontal axis එකෙන් represent කරන එක තමයි ඊළඟට අපි ලිව්වේ places කියලා. places like to visit කියන්නත් පුළුවන්. places කියලා දැම්මත් ඇති. ඉතින් මේකෙදි ලියද්දිත් අපි ඒ විදිහටම axis represent number of students and places කියලා දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා මේක වාක්‍ය දෙකක් විදිහට ලියනව නම් the vertical axis represents එතකොට represents වෙනවා. represents number of students. represents number of students. students ඊළඟට the horizontal axis represent කියලා places කියලා දාන්න පුළුවන්. the horizontal axis represent කියලා ඒක ලියන්න පුළුවන්. ඉතින් එහෙම ලියනට වඩා හොඳ අරම ලියන එක ලස්සනයි. මෙහෙම ලියද්දි ඒක ලස්සනයි වාක්‍ය. එහෙම ලියන්න පුරුදු වෙන්න. ඊළඟට අපි ලියන්නේ මේකේ අපේ places කීයක් තියෙද කියලා. මේ bar chart එකේ places කීයක් තියෙද කියලා අපි ඊළඟට ලියමු. මේකේ places තියෙනවා 1 2 3 4 5 කියන්න බෑ. මේක any of them නේ. මේන් එකක් නේ. එතකොට places තියෙන්නේ 4යි. අපි ලියමු there are 4 places in this bar chart කියලා. there are 4 places in this bar chart. They are ඒවා නම් beach, national parks, hill country, religious places, කියන්නේ ආගමික ස්ථාන. ඒ ටික තමයි. හරි. ඊළඟට දැන් ඔන්න අපි ඉන්ට්‍රොඩක්ෂන් එක ලියලා ඉවරයි. ඒ පැරග්‍රාෆ් එක ඉවරයි. ඊළඟට අපි ඊළඟ පැරග්‍රාෆ් එකට යද්දී ඊළඟ රූලේ මැදින් ලියන්න ඕනි. අපි ඒක පටන් ගත්තී අපි දානවා එතනට ලස්සන ප්ලේස් එකක් according to the given bar chart.
කියලා කමාවක් දානවා. according to the given bar chart කියලා කමාවක් දාලා අපි ඒක විස්තර කරන්න යන්නේ. ඒ according to the given bar chart කියන්නේ දීලා තියෙන bar chart එකට අනුව අපි දැන් මෙතන තියෙන වචන තමයි දාන්න ඕන. the most popular කියලා අපිට most popular word එක දීලා තිනවා. අපි ඒක දාන්න ඕනි. the most popular places කියලා ලියන්න පුළුවන්. according to the bar chart, the most popular place is මොකක්ද වැඩිම සිසුන් පිරිසක් කැමති? ඒ කියන්නේ ප්‍රසිද්ධ ස්ථානය මොකක්ද? ප්‍රසිද්ධ ස්ථානය මෙන්න 31ක් කැමති එක තමයි වැඩිම සංඛ්‍යාවක් කැමති national parks වලට. 31ක් කැමති national parks වලට. ඔයාලා දැන් එක්සෑම් එකේදී දෙන බාර් චාට් එකේ සමහර වෙලාවට ඔයාලට මේ වගේ අංක දෙන්න නැති වෙන්න පුළුවන්. 20යි මෙතන 31යි 25යි කියලා දෙන්න නැති වෙන්න පුළුවන්. ඔයාලා එතකොට හරියට අඩි රූල තියලා මෙහෙම දුන්නේ නැතොත් ඔයාලා අඩි රූල තියලා හරියට ඒ ගාන බලන්න මෙතන කීයද කියලා. දැන් මේ වගේ තැනක බලන්නකෝ 30නේ. සමහර විට ඔයාලා 30යි කියලා හිතාගෙන සමහර ඒවට ගණනුත් දානවනේ කීයද කියලා අපි. ඉතින් 30 ලියන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට අඩි රූල තියලා එහෙම බලලා මේකේ ගාන හරියට ගන්න ඕන. places, national parks. national parks and අපි ඒකටම දාමු least popular එකක්. and the least popular places least popular අඩුම ජනප්‍රියතාවෙන් අඩුම least popular places මොකක්ද? මෙන්න මේක තමයි අඩුම. මොනවද? any of them කියන්නේ ඕන එකක්නේ. එතකොට අපිට ඒක place එකක් විදිහට ගන්න බෑ. least popular places කියලා අපිට place least popular මෙතන ජනප්‍රියතාවෙන් අඩුම place එකක් නෙවෙයිනේ. any of them නේ. කියන්නේ ඕන එකක්නේ යන්න කැමති සිසුන් 6යිනේ. එතකොට අපි එතනට least popular place කියලා දාන්න නැතුව least popular choose කියලා දාමු. එයාලගේ කැමැත්ත choice choose නෙවෙයි choice. හොඳයි. the least popular choice is තේරීම any of them. ඊළඟට අපි ලියන්න ඕන වචන දීලා තිනවා අපිට most, many, some, a few. අපි ලියමු most අපි most popular ඉස්සෙල්ලා ලියුව නිසා අපි ලියමු දැන් many දාලා ලියමු. ලියන්න අපි ඒක සම්බන්ධ කරලා වාක්‍යයක් ලියමුකෝ. අපි ලියමු සිසුන් 18ක් කැමති religious places වලට කියලා. අපි ලියමුකෝ. ඒක ලියන්නේ කොහොමද බලමුකෝ. 18 students ඔයාලත් මාත් එක්ක ලියලා පුරුදු වෙන්නකෝ. එතකොට ලියන්න ලේසි.
18 students like to visit. කැමති බලන්න යන්න. විසිට් කරන්න, සංචාරය කරන්න. විසිට් නරඹන්න යන්න කැමති මොනවාද? religious places. 18ක් සිසුන් කැමති religious places වලට. ඊට පස්සේ අපි while දාලා many එකත් එක්ක වාක්‍යයක් ලියමු. while කියනකොට ඒක අපි වාක්‍ය එකතු කරන්න තමයි while පදේ දාන්නේ. ඒ 18ක් සිසුන් බලන්න යන කැමති ආගමික ස්ථාන. ඒ වගේම while many students prefer කියන්නේ like කියන එකම තමයි. ඒක අපි වචනේ වෙනස් කරා එතන prefer කියලා දැන්. prefer to visit මොනවාද? කියන්නේ many කියන්නේ most වඩා කැමති එකට පස්සේ එක. එතකොට අපි වඩා කැමති 31නේ වඩා කැමති එක විදිහට ගන්න නැෂනල් පාක්ස්නේ. ඊළඟට තියෙනවා 25 නේද? එතකොට අපි 25ක් කැමති එක තමයි ඊළඟට ගන්න hill country. Many students prefer to visit hill country. ඊළඟට අපි ලියන්න ඕන some දාලා some වචනේ දීලා තියෙනවනේ. some students like to visit එතකොට many එකට පස්සේ එක තමයි some විදිහට අපි ගන්නෙ මේ 20ක් කැමති එක 20. beach නේද? some students like to visit beach. it is ඒකේ ගානත් අපි ලියමු. it is 20. කියද? ඒක 20යි. හරි. ඊළඟට අපි ලියමු a few කියන වචනේ තියෙනවනේ අපිට දීලා. ඒකත් දාමු. a few students like to visit. එතෙන්ට ඔයාලට prefer දාන්නත් පුළුවන්. like prefer දෙකම එකයි. visit කොහෙද? කියන්නේ few නෙවෙයි a few. a few students like to visit. මේක අපි many විදිහට ගත්තා. මේක some විදිහට ගත්තා. මේක few විදිහට ගන්නවා. එතකොට a few කියලා අපිට ගන්න වෙන්නේ මේ 6ක් කැමති එක. අපි 18ක් කැමති එක ගත්තේ එක few විදිහට. එතකොට 6 නේද? a few students like to visit any of them. හරි. ඊළඟට අපි දැන් ඔන්න අපේ අන්තර්ගතය content එක
ඉවරයි. ඇනලයිස් කරා අපි දැන් බාර් chart එක ගැන. ඊළඟට අපි කන්ක්ලූෂන් එකෙන් අපි ඒක ඉවර කරනවා. වචන 100ක් ලිව්වම හොඳටම ඇති බාර් chart එකට. මෙච්චර ලියන්න ඕනෙත් නැහැ. ඒ වුණාට ඔයාලා ඉන්ට්‍රොඩක්ෂන් එක, ඊළඟට කන්ටෙන්ට් එක, විස්තරය ඇනලයිස් කරන ටික, ඒ ඡේදේ ඉන්ට්‍රොඩක්ෂන් එක, ඇනලයිස් කරන ඡේදේ, ඊට පස්සේ කන්ක්ලූෂන් එක. ඒ විදිහට පිළිවෙලට ඒ ටික ලියන්න. එතකොට ඔයාලට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඊළඟට අපි ලියමු කන්ක්ලූෂන් එක. අන්තිමට කන්ක්ලූෂන් එකේදී අපි ලියන්නේ මේ බාර් chart එකේ සාරාංශය. කියන්නේ මේ බාර් chart එකේ ඕවරෝල් ඒකෙන් අපි මොකක්ද පෙන්නුම් කරන්න කියලා තමයි අපි කන්ක්ලූෂන් එක විදිහට ලියන්නේ. අපිට සමස්තයක් වශයෙන් මොකක්ද පේන්නේ කියලා තමයි ලියන්නේ. අපි කන්ක්ලූෂන් එකේදී ගොඩක් වෙලා ලියනවා මේ ශිෂ්‍යයන්ගෙන් සෑම කෙනෙක්ම හැම ප්ලේසස් 4න් එකකට යන්න කැමතියි කියලා ලියන්න පුළුවන්. නැත්නම් වැඩිම පිරිසක් කැමති මේකට, අඩුම පිරිසක් කැමති මේකට කියලාත් අපිට කන්ක්ලූෂන් එකේදී ලියන්න පුළුවන්. අපි ඒක නිසා කන්ක්ලූෂන් එකට ලියමු. ඔයාලට කන්ක්ලූෂන් එකේදී දාන්න පුළුවන් in conclusion කියලා දාන්න පුළුවන්. in conclusion කියලා දාන්න පුළුවන්. In conclusion, we can clearly see that කියලා ලියන්න පුළුවන්. We can, in conclusion, we can අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන්. We can say that. We can say that අපිට කියන්න පුළුවන්. නැත්නම් අපිට මේකට දාන්න පුළුවන් තව අපිට we can clearly see that. මම ඒක ඔයාලට පහලින් පෙන්නන්න, නැත්නම් ඔයාලට ඒක පටලැවෙනවා. ඔයාලා ලියනව නම් මෙහෙම ලියන්නත් පුළුවන්. We can clearly see that. අපිට පැහැදිලිව පෙන්නුම් කරන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. We can clearly see that. We can say that. කියලා අපිට අන්තිමට ලියන්න පුළුවන්. මම මෙතන ලිව්වා in conclusion we can say that the most of the students prefer to දාමු එතන. prefer to visit කොහෙද? national parks කියලා දැම්මත් ඇති. මේක විතරක් ලිව්වත් ඇති. කන්ක්ලූෂන් එකට ලොකු දෙයක් ලියන්න ඕනේ නැහැ. පොඩි දෙයක් ලියලා තිබ්බම ඇති. නැත්නම් ඔයාලට මේකට තව එකතු කරන්න පුළුවන්. and least number of students like to visit කියලා අඩුම එකක් ලියන්න පුළුවන්. මං ඉතින් මෙතනින් නැවැත්තුවා. ඔය ඇති ඉතින් ඔය ටික ලිව්වම ඔයාලට ලකුණු ගන්න පුළුවන්. බාර් chart එකට, pie chart එකට ඔයාලට ලකුණු ලැබෙන්නේ content එකටයි, language එකටයි, ඒ ටිකට තමයි. ඔයාලට ලකුණු ලැබෙන්නේ language එකට 5ක්. එතකොට organisation වලට ලකුණු 3ක්, mechanism වලට ලකුණු 2ක්. organisation එන්නේ නැහැ content මෙතනට.
එක මට වැරදුනා. මෙතනට එන කන්ටෙන්ට් වලට තමයි ලකුණු 3 එන්නේ. මේ විදිහට තමයි ලකුණු 10 හැදෙන්නේ. ටෝටල් මාක්ස් 10 හැදෙන්නේ මේ විදිහට තමයි. ලැන්ග්වේජ් කියන්නේ භාෂාවට තමයි ඔයාලට මේ ලකුණු 5 හැදෙන්නේ. කන්ටෙන්ට් වලට ලකුණු 3යි. මෙකැනිසම් වලට ලකුණු 2යි. මෙකැනිසම් කියන්නේ කැපිටල් ලෙටර්ස්, ෆුල් ස්ටොප් තියෙන තැන ෆුල් ස්ටොප්, කමා එක දාන තැන කමා එක, කැපිටල් ලෙටර්ස් ලියලාද ඒ විදිහට ඒකට තමයි ලකුණු 2 හම්බෙන්නේ. මෙකැනිසම් ඒ විදිහට මුළු ලකුණු 10ක් ඔයාලට බාර් chart එක හරි පයි chart එක හරි ලියන්න තිබ්බොත් ලකුණු 10ක් ඒකට හම්බෙනවා. ඔයාලට දැන් පේනවා ඇතිනේ අපි ලිව්ව එක. මේ තියෙන්නේ ඉතින් අපි ලිව්ව බාර් ග්‍රාෆ් එකේ විස්තරය. දැන් ඔයාලට පැහැදිලි අදහසක් අයිඩියා එකක් එන්න ඇති ලේසියෙන්ම කොහොමද බාර් chart එකක් ලියන්නේ කියලා. ඉතින් ඔයාලා තව පාස් පේපර්ස් වල තියෙන බාර් chart ලියලා පුරුදු වෙන්න. මේ විදිහට ලියන්න try කරන්න පුරුදු වෙලා යන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම බාර් chart එක ලියා ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ බාර් chart එක ලියන්නේ කොහොමද කියලා. O level English paper එකේ බාර් chart එක ලේසියෙන්ම ලියන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවේ. ඉතින් අපි තව දවසක හම්බෙමු. අදට එන වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලා තව papers වල තියෙන බාර් chart ලියලා පුරුදු වෙන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම බාර් chart එක ලියා ගන්න පුළුවන්. බය වෙන්න ඕනේ නෑ. බාර් chart එක ලියා ගන්න ලේසි. ඉතින් මං තව වෙන වීඩියෝ එකකින් එන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. බයි හැමෝටම. පරිස්සමින් ඉන්න. හොඳට වැඩ කරන්න කට්ටියම මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. subscribe කරන්න, like එකක් දාන්න. බයි හැමෝටම.